ඉන්සයිට් නාලිකාවට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අදත් ඔයාලා ආසාවෙන් ඉල්ලන සෙන් කතාවක් තමයි අරගෙන ආවේ. අපි මේ ජීවිතය ඇතුලේ අපි හඬක් නගන්න ඕනේ අවස්ථාව වගේම අපේ සුභසිද්ධිය වෙනුවෙන් අපි නිහඬ වෙත්තනුත් තියෙනවා. ඉතින් හැමෝම කතා කරන්නේ අපි වෙනුවෙන් හඬක් නගිය යුතු අවස්ථා ගැන. හැබැයි හරිම අඩුවෙන් තමයි කතා වෙන්නේ මොන වගේ තැන්වලද අපි නිහඬව දරා ගන්න ඕනි, මොන වගේ අවස්ථාවලදීද අපේ නිහඬ බව ප්‍රඥාවන්තකමක් වෙන්නේ කියලා. ඒක මම ලස්සන සෙන් කතාවකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්කෝ. ඔන්න එකමත් එක කාලෙක ශාස්ත්‍රීය කඳු වලින් වටු වුණු සාමකාමී සෙන් ආරාමයක ප්‍රඥාවන්ත හා කීර්තිමත් සෙන් ගුරුවරයෙක් ජීවත් වුණා. ඔහුගේ ගැඹුරු ඉගැන්වීම් වලින් ඉගෙන ගන්න, ඔහුගේ මඟ පෙන්වීම හා ප්‍රඥාව ලබා ගන්න දුර බැහැරින් බොහෝ පිරිසක් පැමිණියා. මේ විදිහට දවසක් තරුණ ශ්‍රාවකෙක් සෙන් ගුරුතුමා වෙත පැමිණ ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් සෙන් ගුරුතුමා වෙත යොමු කරා. ගුරුතුමනි, සැබවින්ම තෘප්තිමත් සහ සතුටුදායක ජීවිතයක් ගත කිරීමේ රහස මොකක්ද? එවිට සෙන් ගුරුතුමා මඳ සිනහවක් සමගින් මෙහෙම කිව්වා. දරුව තෘප්තිමත් සහ සතුටුදායක ජීවිතයක් ගත කිරීමට නම් ඔබ තුළම අභ්‍යන්තර සාමයක් ඇති කරගත යුතුයි. ඊට අවශ්‍ය වන්නේ නිහඬ බව. මම ඔබට කියලා දෙන්නම් අපි නිහඬව සිටිය යුතු අවස්ථා 5ක් ගැන. ඒවා ඔබේ ලෞකික ජීවිතයට එකතු කරගන්න. එවිට ඔබ අනිවාර්යයෙන්ම ඔබේ සතුට සොයා ගැනීවි. පළවෙනි අවස්ථාව තමයි අපිට තරහ ගිය අවස්ථාවකදී. මොකද අපි තුල කෝපයක් ඇති වෙද්දී ඒ කෝපය අපිව වැරදි විනිශ්චයන්ට යොමු කරනවා. ඒ කෝපය අපේ මනසේ සාමය බිඳලා දානවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ආවේගශීලී වෙලා අනවශ්‍ය විදිහට ප්‍රතිචාර දක්වනවා වෙනුවට අපි නිශ්ශබ්දතාවය වැළඳ ගන්න ඕනි. මොකද අපි ආවේගශීලී සිතුවිලි වලට යටත් වුණොත් අනිවාර්යයෙන්ම පසුතැවිලි විය හැකි දේවල් අපි අතින් කියවෙන්න පුළුවන්. පසුතැවිලි විය හැකි දේවල් අපි අතින් කෙරෙන්න පුළුවන්. හැබැයි අපි නිශ්ශබ්ද වුණොත් අපිට පුළුවන් ඒ தত্ত্বය ප්‍රඥාවෙන් හැසිරවීමට අවශ්‍ය පැහැදිලිකම සහ අවබෝධය අපි තුලින්ම මතු කරගන්න. දෙවැනි අවස්ථාව තමයි ගැටුම්කාරී අවස්ථාවකදී. මොකද එවැනි ගැටුමකදී වාද විවාදයකදී වාචික සටනකදී ගොඩක් වෙලාවට අපිට අපි කියන දේවත් අපි කරන දේ ගැනවත් ලොකු අදහසක් නැහැ. අපිට ඕනි දිනන්න. අපිට ඕනි අපි හරි වෙන්න. අනිත් කෙනාව පරාද කරන්න. හැබැයි අපි හරි හෝ වැරදි ඒ වගේ අවස්ථාවක නිහඬ විය යුතුමයි. විශේෂයෙන්ම අපි ඒ වාද කරන්නේ අපි ආදරය කරන, අපිට ආදරය කරන කෙනෙක් එක්ක නම් අපි සංවේදී වෙන්න ඕනි. ගැඹුරින් එයාට සවන් දෙන්න ඕනි. හැමෝටම ප්‍රයෝජනවත් වන සාමකාමී යෝජනා හොයාගන්න උත්සාහ කරන්න ඕනි. මේ හැම දෙයකටම ඔබට එවැනි අවස්ථාවක ඔබ තුලින්ම නිශ්ශබ්දතාවයක් ගොඩනගා ගන්න ඕනි. තුන්වෙනි අවස්ථාව තමයි අපිට ගොඩක් දුක හිතුනම. දුක කියන්නේ අපේ ජීවිතේම අංගයක්. අහිමිවීමක් නිසාවෙන් අපි තුළ ඇතිවන දුකකදී නිශ්ශබ්දතාවය අපේ හැඟීම් වලට ගරු කරන්න, ඒවා නැවත හොඳ අයුරින් නිර්මාණය වෙන්න උදව් කරනවා. ඔයා කතාවක් අහලා තියෙනවද ඔයාට ගොඩක් දුක හිතුණු වෙලාවක කාටවත් පොරොන්දු දෙන්න එපා කියලා? මොකද දුක කියන්නේ අඳුරු වලාවක්. ඒ අඳුරු වලාව තියෙද්දි ඔයා ගන්න තීරණ බොහෝ දුරට මෝඩයි. ඔයා ගන්න තීරණ බොහෝ දුරට අතාර්ථිකයි. කාලයට ඉඩ දෙන්න. ඒ අඳුරු වලාව පහ වෙලා යනකම් ඉවසන්න. දැනෙන වේදනාව යටපත් කරගන්න. නැත්තම් ඒන් මිදෙන්න. ඉක්මන් තීරණ ගන්න යන්න එපා. නිශ්ශබ්දව බලන් ඉන්න. නිශ්ශබ්දතාවය තුළින් අපිට පුළුවන් සැනසීම සහ පිළිගැනීම වගේම ඉදිරියට යාමට ශක්තිය සොයාගන්න. හතරවෙනි අවස්ථාව තමයි අවිනිශ්චිත කාල. ඔයාගේ ජීවිතයේ අවිනිශ්චිත කාලවලදී ඔයාගේ මනස සැකයෙන් හා ව්‍යාකූලත්වයෙන් පිරෙනවා. ඔයා බොහෝ දුරට ගන්න ඕනි හොඳම තීරණ නෙවෙයි. ඔයාට දේවල් පේන්නේ වැරදියට. මොකද ඔයා දැන්ටමත් ඔයා දේවල් දිහා බලන්නෙම බොඳ වුණ කණ්ණාඩියකින්. ඉතින් නිශ්ශබ්ද වෙන්න, නිහඬ වෙන්න. නිහඬ ආවර්ජන තුළින් අපිට පුළුවන් දේවල් දිහා හරි තේරුමක් ඇතුව බලන්න. යන්න ඕනි හරි පාර අඳුරගන්න. මනසට අවශ්‍ය පැහැදිලිකම සහ සංසුන්කම ගොඩනගා ගන්න. පස්වෙනි අවස්ථාව තමයි සාර්ථකත්වයේදී. ඉතින් පුදුම හිතුණද? පුදුම හිතන එක සාධාරණයි. හැබැයි මගේ දරුවා මේ උපදෙස් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ජයග්‍රහයි සහ ජයග්‍රහණීය අවස්ථාවලදී ඔයා නිශ්ශබ්ද වෙන්නම ඕනි. මොකද ඔයාගේ ජයග්‍රහණ නිසාවෙන් ඔයා තුළ ඇතිවන අධික ආත්ම ප්‍රශංසාව සහ මමත්වය ඔයාගේ උඩඟුකමට සහ උදාසීනත්වයට හේතු වෙන්න පුළුවන්. ඉතින් නිහතමානී වෙන්න, අකණ්ඩව වර්ධනය වෙන්න, හැම වෙලේම ඉගෙනීමට විවෘත වෙන්න. ඉතින් මේ හැම දෙයකටම යතුරු ඔයා තමයි ඔයා තුලින් ඇති කරගන්න නිශ්ශබ්දතාවය.
මේ වෙනකල්ම මේ වීඩියෝ එක බලපු ඔයාගෙන් අහන්න මට එක ප්‍රශ්නයක් තියෙනවා. කම්මැලිකම නැති කරගන්නේ කොහොමද නැත්නම් සතුටින් ජීවත් වෙන්නේ කොහොමද යන මාතෘකා දෙකෙන් ඊළඟට මම ගේන්න ඕනේ වීඩියෝ එක මොකද්ද? වැඩි දෙනෙක් ඉල්ලන මාතෘකාව ගැන මම වීඩියෝ එකක් කරන්නම්. ඒත් එක්කම දාගෙන යමු වීඩියෝ එකට ලයික් එකකුත්. ඒ වගේම දිනපතා මෙවැනි සෙන් කතා අධ්‍යාපනික වීඩියෝස් මනස ධනාත්මක කරන වීඩියෝස් නැරඹීම සඳහා අපේ ඉන්සයිට් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාට සුබම සුබ දවසක්. ජය වේවා.